ජීවිතේ මේ සමහරක් තැන්වලදී අපි හිතනට වඩා දෙයක් ජීවිතේ වෙනස් වෙනවා. සමහරක් වෙලාවට අපි මේ ලෝකෙට බිහි වෙනවකට ලස්සනට. තවත් සමහරක් වෙලාවට අපි මේ ලෝකෙට බිහි වෙනවා අතපය හතර නැතුව, ඇස් පේන්නේ නැතුව, කන් ඇහෙන්නේ නැතුව. සමහරක් වෙලාවට අපි මේ ලෝකෙට ඉපදෙනවා කිසිම දෙයක් කරගන්න බැරුව, කිසිම දෙයක් අඳුර ගන්න බැරුව. පුතා මතක තියාගන්න, ඒ හැම දෙයක්ම වෙන්නේ අපි පෙර කරපු පෞචින් දෙක අනුව. සමහරක් විට අද ඔයාගේ මූණක් ඔහොම දැක්කම හිතන්න බෑ ඔයාට මෙහෙම දෙයක් වෙලා තියෙනවා කියලා. ඔයාගේ මොන දෙන සිරියාවන්තකම, ඔයාගේ තියෙන අහිංසකකම, ජීවිතේ හේනිකින්වත් මිනිස්සුන්ට හිතන්න බෑ ඔයාට මෙහෙම දෙයක් වෙලා තියෙනවා කියලා. මතක තියාගන්න. ජීවිතේ මිනිස්සුන්ට ඇඟේ ඇඳුමක්වත් නැති වෙන්න, කන්න බොන්න පිඟානක්වත් නැති වෙන්න දේවල් ටිකක් ගිය මාසෙ වුණා. අපි සතුටු වෙන්න ඕනේ අපිට ජීවත් වීමේ ආශාව, උනන්දුව තියෙනකොට අතපය හතර දෙකම නැති වෙලා අද මේ ලෝකේ ලස්සන ජීවත් වෙන මිනිස්සු ඉන්නවා අක්කා. සමහරක් විට ඔයා පෙර ආත්මයක් කරලා දෙන පුංචි දෙයක ප්‍රතිඵලයක් වෙන්නේ නැති ඔයා. හැබැයි මතක තියාගන්න, අද ලෝකයක් දිනන්න පුළුවන් මිනිස්සු ඉන්නවා ආබාධිත. අද පාර්ලිමේන්තුවේ ඉන්නවා ඇස්කම් පේන්නේ නැති මිනිස්සු. අලකට හරි ලස්සනට hina වෙන්න පුළුවන් ශක්තිමත් හදවතක් තියෙන එකට ඔයා සතුටු වෙන්න අක්කා. ඒ හදවත ජීවිතේ මිනිස්සුන්ට ගන්න බෑ. හැමදේම දරාගෙන hina වෙලා ජීවිතේ ඉස්සරහට අරන් යන්න පුළුවන් එකම ශක්තිය ගැහැණියෙක්ට තියෙනවා කියන්නේ ඒ ගැහැණි කවදා හරි දවසක නැගිටිනවා. මම ඉන්නේ අල්ල දෙවි කෙනෙක්ගේ රටේ. කවදා හරි දවසක මේ දෙවියෝ සක්තයි නම් මේ ලෝකේ බුදුදහම කියන එක සත්‍යයි. ඔයා කළ දෙන පින චූටි හරි පිනක් තියෙනවා නම් ඔයා කවදා හරි දවසක ඔයාගේ ලෙඩේ අසනීප හොඳ වෙලා ආව ඉක්මනට සනීප වෙන එක අපි හැමෝම ප්‍රාර්ථනා කරනවා. අක්ක මතක තියාගන්න, ඔයාගේ ආභාවිකත්වයේ විතරයි ඔයාට වෙලා තියෙන වගේ හිත හයියයි. ඔයාගේ රූපේ ලස්සනයි. ඔයාගේ ඇස් දෙකේ තියෙන සතුට අපිට කවදාවත් තේරෙන්නේ නැහැ ඔයා එහෙම කෙනෙක් කියලා. තෙරුවන් සරණයි. හැමදාම ජීවිතේ hina වෙලා ඉන්නත් මම දෙවියන්ට කියනවා අද මෙතන ඉන්නවා නම් බලාගෙන මේ හයිය හිතට තව ටිකක් හයිය දෙන්න. ඒ ලස්සන මූණට තව hinaවක් ගෙනල්ලා දෙන්න. ජීවිතේ කවුරු නැතුණත්, ජීවිතේ කවුරු නැතුණත් Tamanට Tamanගේ හිත ඉන්නවා කියන එක මතක තියාගන්න අක්කා. ඔයාට කවදාවත් ජීවිතේ කිසිම දවසක වරදින්නේ නැහැ. ඔයාගේ ජීවිතේ ඔයා මේ දැන් නැගිටිනවා. ඒ වගේ හිත හයියෙන් ඉන්න. මේ ඉන්න හැම යාළුවෙක්ම ටග්ගල කමෙන්ට් එකක් දාගෙන යන්න. දෙවි රත්නයන්ගේ